අපේ පන්සලේ සමිතියක් තියෙනවා. එක සුබසාධක සමිතියක්. ඒකෙන් ට්‍රිප් එකක් එක්කන් ගියා අපි ඔක්කොම. ඒකේ ගියේ මාලිගාවට තමයි වැඩිපුරම යන්න ඕනේ උනේ හැමෝටම. මේ තියෙන්නේ අතරමඟ තියෙන රණවන පන්සල. මේ තමයි ලංකාවේ තියෙන සක්මන් පිළිමේ. ලොකුම සක්මන් පිළිමේ තමයි මේ තියෙන්නේ. ඉස්සෙල්ලාම ගියේ එතනට. උසම සක්මන් පිළිමේ තමයි. ඊට පස්සේ අපි ගියේ දළදා මාලිගාව බලන්න. දළදා මාලිගාව වැඳ පුදාගෙන අපි ඊගාවට ගියේ හන්තානේ සඳගිරි සෑය බලන්න. හන්තානේ සඳගිරි සෑයට යනකොට හොඳටම වහිනවා මීදුමත් එක්ක. සඳගිරි සෑයේ චෛත්‍ය පේන්නේ මේ ළඟට වුණත් මේ ඒක බොන්ද වෙලා වගේ පේන්නේ. ළඟටම යනකම් ඒක පේන්නේ. වටපිටාව ඉතින් මීදුමත් එක්ක හරිම ලස්සනයි. පඩිපෙළක් නැගලා තමයි සඳගිරි සෑයේ චෛත්‍ය ඇතුළට යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට. පොද වැස්සත් එක්ක වටේටම මීදුමෙන් පිරීලා තියෙන්නේ. මෙතන අපේ සඳගිරි සෑයේ හාමුදුරුවොත් හිටියා. වටේටම මීදුම වැහිලා තියෙන්නේ. චෛත්‍යයත් පේනවා ඈතින් පේනවා වගේ තමයි චෛත්‍යයත් පේන්නේ. ඒ තරමටම මීදුම එදා. ඔය පේන්නේ චෛත්‍යයේ පේන විදිය. සඳගිරි සෑය වැඳ පුදාගෙන අපි ඊළඟට ගියේ නෙල්ලිගලට. එතකොට නම් පායලා. හැබැයි ගොඩක් හවස් වුණා නෙල්ලිගලට යනකොට. නෙල්ලිගලත් බලාගෙන අපේ ගමන අවසන් කරා. ඉතින් මගේ මේ පුංචි වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝටම සුබ දවසක්.